ශානියා බේසේකර මහත්තයෝ ඔය මේ කරන අපරාධයට වැහින දිහන ගහන්නේ. ඔයටයි ඔයගේ ලොක්කටයි මේ රටේ රාජ්‍ය බුද්ධියන්සේ ප්‍රධානියා හිටපු ප්‍රධානියා වරගෙන ඔය මේ කරන අපරාධයට වැහින දිහන ගහන්නේ. මේ රටේ රාජ්‍ය බුද්ධියන්සේ ප්‍රධානියා හිටපු ප්‍රධානියා වරගෙන අපිරිසුදු මීයෝ පිරිච්ච කාමර විනෝඩියකට දාලා අල්ලපු වැසිකිළිය තුච්ච දදින්ද කරට ගත්ත කැමටික බඩට යන්නේ නැති තත්ත්වයකට පත් කරලා නිරාහාරව තියලා රෝගියෙක් කරලා මරාදාන්නයි මේ හදන්නේ. තුච්ච අපරාධයට ඉඩ දෙලා බලන් ඉන්නවද මේ රටේ මිනිස්සු? මේ විශ්‍රාමික CID ලොක්කා ශානියා බේසේකර කියන පෙන්ෂන් කිය පොලිස්කාරයා ඒ අනුගෝස්වට ඉඩ දෙනවද? මේ විදිහට අපේ බුද්ධියන්සේ ප්‍රධානියන් එක ජීවිතත් එක්ක සෙල්ලම් කරා. මේ පාහරයට වැඩි කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි රටේම ජනතාවට ඉදිරි දින ආරාධනා කරනවා රහස් පොලිසිය ගාව නොනවතින්න. ආයේ එන්න නෙවෙයි නතරෙන්න බලාගෙන ඉන්න. අපි ඒක සුදානම් කරලා අමුනාසකට ඉදිරි දින දෙනවා. ඔය පොට්ටේ පැතුර ගැනීම බක්. මොකද කටට ගත්ත බත් නේ. අපි මේ කතාවට මෙහෙම එමු. අධිකරණයක තීන්දුවක් දෙන්නේ රට පාලනය කරන ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව විසින්ද නැතිනම් අධිකරණ විනිසුරුතුමන්ලා විසින්ද? ඉතින් ඇයි මේ එහෙම කරලත් මේ සමහරක් අය කුපිත වෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? මොකක්ද අපිට හිතෙන්නේ? ඒගොල්ලෝ ඔච්චර කෑ ගහන්නේ ඒගොල්ලන්ගේ වැරදි ඇතුළත්ව ඒ දනුවම් ලැබපු පුද්ගලයා ලව්වා හෝ සහභාගීත්වයෙන් තවත් වැරදි ඉස්සරහට කරගන්න බැරි වෙන නිසා මේ වැරදිකාරයෝ කියලා උසාවියෙන් නියෝග කළෙන් පස්සේ ඒගොල්ලෝම දාන්න වෙනම AC කාමර වුණාද? ප්‍රශ්න අහන්නවක්වත් AC කාමර නෑ නේද? සමහරක් මිනිස්සු කියනවා ඒ චෝදනා ලැබපු මිනිස්සයාට අඩු ගන්න ෆෑන් එකක්වත් නෑ කියලා. ඔන්න රැයට මීයොත් යනවලු. වැරදිකාරයාට AC කාමර ෆෑන් ආමත් ලැබෙන දෙයක් ටෙලිෆෝන් නම් කියන්නේ. අනිත් සැප පහසුකම් නම් ලැබිච්ච අවස්ථා දුටු කෙමුණු කාලේ ඒ දුටු කෙමුණු රජතුමා ඉන්න කාලේ මං කියන්නේ පුරාණේ කතාවස්තු කියන්නේ මම ඔය නේ ඒ වගේ කාලවල නම් ඔය වගේ වැරදි කරාම AC රූම් එක තිබ්බා අනිත් දවසේ එළියට දැම්මා වගේ දේවල් තිබුණා කොච්චර යෝධය වුණා දැන් සමහර යෝධයෝ තිනවල තියෙනවා ඉතින් ඕක පොඩ්ඩක් යාට මෙයාට කරලා අම්බරලා ගහන එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ මීයෝ කටට ඒ වගේ නෙමෙයිනේ නේ අපි කියන්නේ ඔච්චර කෑකෝ ගහන්න එපා පොඩ්ඩක් බලාගෙන ඉමු උසාවියෙන් වරදකාරයෙක් වුණා නම් අධිකරණයටත් අපි අංක 1 තැන දීලා බලන් ඉන්න ඕනේ මොකද වෙන්නේ ඒ මනුස්සයාගේ වැරදි නැත්නම් ඒ මනුස්සයා නිදහස් වෙනවා නේද ඒ මනුස්සයාට වැරදි තියෙනවා නම් නිසි දඬුවමක් ලැබෙනවා ඉතින් එතකම් පොඩ්ඩක් බලාගෙන ඉමු අර හැමතිස්සෙම කෑකෝ ගහලා නිකන් අර අධිකරණයටත් හේතු ගන්නන්න එපා මේ මිනිස්සු වැරදිම පුද්ගලෙක් කියලා. ඔයච්චර උඩ බුරනවා කියන්නේ කතාවක් තියෙන්නේ පුහුල් හොරා කටමයි කියවෙන්නේ දැන් කටමයි කියවෙන්නේ දැන් අර ඒක ආපු වෙලේ ඉඳන් මට ඒකයි කියවෙන්නේ. පුහුල් හොරා කරෙන්දනේ. ඉතින් ඒ වගේ වෙන්න එපා. වැරදි හොදන්න යන්න එපා. හොදුවාම වෙන්නේ අර AC එකත් ෆෑන් එකත් නැතුව මීයෝ කටට ගන්න නෑ ඇඟ උඩින් මීයෝ යනවා බත් කටක් ගන්න බැරුව. එහෙම වෙන එක. මේ ජවනිකා දැක්කාම හරියට වචනෙන් නෑ. එන වචන කියන්නත් බෑ. ඉතින් හරියට අර අනේ මන්දා කියලා විතර මේගොල්ලෝ කියන දේවල්. ඉතින් ඔය ටික තමයි අපිට හිතෙන විදිහට අපි මේ කියන්නේ. අපිට හිතන විදිහට